මුලින් මතක් කරගත්තොත් පළවෙනි චිත්‍රපටයේ අන්තිමේදී වංගගිලියෙන් බේරුණු තෝමස් අයි අනිත් ග්ලේඩස්ලා එනවනේ. ඔව්. එයාලව අර ජැන්සන් කියලා කෙනෙක් එක්කන් යනවා. ආරක්ෂිතයි කියන තැනකට. කෑම බීම නවාතැම හැම දෙනා කියලා පොරොන්දුත් වෙනවා. ඒත් ඉතින් මේක වැඩිකල් පවතින්නේ නැහනේ. අර ඒරිස් කියන අලුත් කෙනාගේ උදව්වෙන්. හරි. තෝමස් අර සැකකටයුතු තැනක් හොයාගන්නව නේද? ලැබ් එකක් වගේ. ඔව්. එතන තමයි භයානකම දේ තියෙන්නේ. මිනිස් සිරුරු තියෙනවා පරීක්ෂණ වලට වගේ. එතකොට තමයි තේරෙන්නේ ජැන්සන් කියන්නේ WCKD එකේම කෙනෙක් කියලා. අර ඒව පාගේ එක්ක කතා කරනවත් අහගෙන ඉන්නවනේ. එතකොට තහවුරු වෙනා මේක උගුලක් කියලා. ආරක්ෂාවක් නෙවෙයි. හරි. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? එයාන ඉතින් ඉඳීවිද? නෑ. තෝමස් ඉක්මනට අනිත් අයටත් කියනවා නිව්ට්, මින්හෝ, ෆ්‍රයිපෑන්, වින්ස්ටන්, ටෙරේසාවත් බේරගෙන එයාලා එතනින් පැන ගන්නවා. පැනලා ඉන්නේ කොහෙදද? එයාලා ඇතුල් වෙන්නේ ද ස්කොච් කියලා හඳුන්වන අර විනාශ වෙලා ගියපු ගොඩක් භයානක බිමකට. හිතා ගන්න පුළුවන් නේද ඒකේ තත්වය? නමටත් එක්ක භයානකයි වගේ. ස්කොච්ගේ මූණු දෙයාලට මුණ ගැහෙන්නේ. එකක් තමයි අර ක්‍රෑන්ක්ස්ලා, ඒ කියන්නේ අර ෆ්ලේ වෛරසය හැදිච්ච හරිම දරුණු ආසාදිතයෝ. අනිත් එක තමයි පරිසරය. හරිම කටුකයි. දවල්ට රස්නේ කුණාටු වෙනවා. ඒකෙදි කණ්ඩායමට ලොකු පාඩුවක්කුත් වෙනව නේද? වින්ස්ටන්. අනේ ඔව්. වින්ස්ටන්ව ක්‍රෑන්ක් කෙනෙක් හපනවා. ඉතින් එයා ආසාදනය වෙනවා. එයා තීරණය කරනවා එයා ක්‍රෑන්ක් කෙනෙක් වෙන්න කලින් මැරෙන්න. ඒක හරිම කනගාටුදායක සිදුවීමක්. කණ්ඩායම යාට තුවක්කුව දීලා යනව නේද? ඔව්. හරිම වේදනාකාරී තීරණයක්. ඒ සිදුවීමෙන් පස්සේ යාලට තව දෙන්නෙක් හම්බ වෙනවා. කවුද? ජෝර්ජ් සහ බ්‍රෙන්ඩා. එයාලත් ස්කෝච් එකේ දිවි ගලව ගත්ත අය. හැබැයි ප්‍රශ්නේ ඉවර නෑ. WCKD හමුදාව දිගටම යාලව හොයාගෙන එනවා. ඒ කියන්නේ කොහේ ගියත් පස්සෙන් එනවා. ඕ. එක තැනකදී ජෝර්ජ් එයාගේ අර හිටපු තැන පුපුරෝලා හරිනවා WCKD එකෙන් බේරෙන්න. ඒත් එක්කම තෝමසුයි බ්‍රෙන්ඩයි අනිත් අයගෙන් වෙන් වෙනවා. ආයෙත් එකතු වෙනවද යාලා? ඔව් පස්සේ එකතු වෙනවා. ඊට පස්සේ යාලා අර මාකස් කියලා කෙනෙක්ගෙන් හොයාගන්නවා the right arm කියන ප්‍රතිරෝධී කණ්ඩායමේ ඉන්න තැන. the right arm. ඒක බලාපොරොත්තුවක් වගේ නේද? ඔව්. එයාලා කඳුකරේ තියෙන කඳවුරකට යනවා. එතනදී හැරියට්, සෝන්යා වගේ අය එයාලව පිළිගන්නවා. නායකයා වින්ස්. එතනදී තම වැදගත් කෙනෙක් හම්බ වෙනෝනේ. අර විද්‍යාඥවරිය. මේරි කූපර්. හිටපු WCKD විද්‍යාඥවරියක්. එයා තමයි අර ක්‍රෑන් කෙනෙක් හපපු බ්‍රෙන්ඩාට බෙහෙත් කරන්නේ. එයා තෝමස් වරක් මොනවද කියනෝ නේද? ඕ. එයා කියනවා තෝමස් ඉස්සර WCKDට තොරතුරු දුන්න කෙනෙක් කියලා. ඒකත් කුඩි කම්පනයක්. ඒත් ලොකුම කම්පනයෙන්නේ ටෙරේසාගෙන්. ඔව්. ඒක නම් ඇත්තටම කවුරුත් බලාපොරොත්තු නොවන දෙයක්. ඇයි ආ එහෙම කරන්නේ? ටෙරේසා හෙලි කරනවා එයා දැකලා තියෙනවා එයාගේ අම්මා අර ෆ්ලෙයර් හැගෙන පිස්සු හැදෙන හැටි. ඉතින් එයා විශ්වාස කරනවා WCKD එකට විතරයි මේකට බෙහෙතක් හොයාගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ එයා හිතන්නේ යා කරන්නේ හරි දේ කියලාද? ඔව්. එයා හිතන්නේ ඒකෙන් ගොඩක් අයව බේරගන්න පුළුවන් කියලා. ඒ නිසා එයා මුලින්දන්ම WCKD එක්ක ඉඳලා තියෙන්නේ. එයා තමයි එයාලා ඉන්න තැන WCKD එකට කියන්නේ. අනේ ඒක නම් දරුණු පවාදීමක්. මිත්‍රයෝ ඔක්කොම ඉන්න තැන ඊට පස්සේ. ඉතින් WCKD කඳවුරට පහර දෙනවා. ලොකු සටනක් යනවා. අර මේරි කූපර් මැරෙනවා. අන්තිමේදී ජැන්සන් ඒවපාගේ හැම ඇවිල්ලා ටෙරේසාත් එක්ක එකතු වෙලා මින්හෝව අල්ලගෙන යනවා. මින්හෝව කණ්ඩායමේ වැදගත්ම කෙනෙක්. ඔව්. ඉතින් මුළු කතාවම බැලුවම ගැලවීමක් හොයාගෙන යනවා. ඒක රැවටීමක් වෙනවා. පැනලා යනවා. භයානක ලෝකයක සටන් කරනවා. යාළුවෝ නැති වෙනවා. අන්තිමේද ලොකුම පාවාදීමකට මුහුණ දීලා ප්‍රධාන යාළුවෙක්වත් හතුර අරන් යනවා. හරිම කනගාටුදායකයි. ඔව් හැමෝම වගේ බලාපොරොත්තු සුන් වෙලා ඉන්න වෙලාවක තෝමස් ගන්න තීරණය තමයි වැදගත්. යා මොකන්ද තීරණය කරන්නේ? අනිත් අය ටිකක් පසුබාලා ඉද්දි තෝමස් කියනවා යා තනියම හරි ගිහින් WCKD එකට ගහලා මින්හෝව බේරගෙන ඒවපාගේව මරනවා කියලා. එයාගේ අර අදිෂ්ඨානය. ඔව්. ඒක දැක්කම අනිත් අයත් නිව්ට් ෆ්‍රයිපෑන් වගේ අය තීරණය කරනවා එයා එක්ක එකතු වෙන්න. සටන අතහරින්නේ නැහැ කියලා. ඉතින් මේ කතාව අවසානයේ අපිට හිතන්න දෙයක් ඉතුරු කරනවා. මෙච්චර දේවල් වුණාට පස්සේ මෙච්චර නැතිවීම පාවාදීම් මැද්දේ තෝමස් අර ගන්න තීරණය. ඔව් ඒක නිකන්ම වීරකමක්ද නැත්නම් අර බලාපොරොත්තු සුන්වීම නිසා එන දෙයක්ද? ඒක නායකත්වයක්ද එහෙම නැත්නම් නිකන්ම පරිගැනීමක් විතරද? ඒක ගැන හිතන්න දෙයක් ඉතුරු කරනව නේද? ඇත්තටම ඒක තමයි ඊළඟ චිත්‍රපටයේට පාර කපන්නේ.